මාළුන්ට ආදරය කරන ඔයාලව අදත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ ඔක්කොම මාළු පෙන්නන එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න පඩි පෙළයකට ලද්දිම ඉන්න මගේ ෆයිටර්. ඔන්නට පේනදී එයා බ්ලොකට් ෆයිටර් කෙනෙක්. මම මෙයාගේ ෆීඩින් වීඩියෝ එකක් කරන්න. ඔන්න පේනදී එයා කනවා. එහෙනම් අපි යමු අනිත් මාළු බලන්න. ඔන්න මෙතන ඉන්නවා තව සීබ්‍රා සෙට් එක. ඊට පස්සේ තව ඉන්නවා මේකේ ෆයිටර් කෙනෙක්. එයා පෙන්නනවා ඔය ඉන්නේ. මෙතන සීබ්‍රා ජෝඩු 3ක් ඉන්නවා. මේ ෆයිටර් මම පැටව බෝ කරලා ගත්ත කට්ටියකින් එක්කෙනෙක්. අපි මේගොල්ලන්ට ෆීඩින් වීඩියෝ එකක් බලමු. මට පේනවා මේ ෆයිටර් විතරයි කන්නේ. සීබ්‍රා ටිකක් බය වෙලා ඉන්නේ. එහෙනම් අපි පොන්ඩ් එක ඕන් කරලා ඒකින් නම් ෆයිටර්ස් කියන්නේ ටික මුලියලා ටිකුයි. තව ෆයිටර් කෙනෙක්. ඔන්න මෙතන ඉන්න තව ෆයිටර් කෙනෙක්. මෙයා බ්ලොකට් ෆයිටර් කෙනෙක්. මං අරින ෆයිටර්ස්ලා ඔක්කොම මගේ පැටව ලොකු වෙච්ච අය තමයි ඉන්නේ. ගෑනු සත්තුත් එහෙමයි. මෙයා තද නිල් පාට ෆයිටර් කෙනෙක්. එයා ඇත්තටම හොඳ හීලයි. ඒත් දැන් බය වෙලා ඉන්නේ. ඔය පේන ඇති කැමරා ළඟ කරගෙන පැත්ත බලනවා. එහෙනම් අපි අනිත් මාළු බලන්න යමු. ඔන්න මේ තියෙනවා ප්ලාස්ටික් පෙටි ටික. මේ හැලි ඉන්න ෆයිටර්ස් පැටවෝ. මේක ඉන්න එක ලොකු ෆයිටර් කෙනෙක්. පේන ඇති. එන වේල්ලේ මේ පේන දියගේ පෙන කූඩුව. ඊට පස්සේ මේක ඉන්න ෆයිටර්ස් පැටවෝ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ මෙන්න මෙතන ඉන්න එක්කෙනෙක් මේ. හරියට කැප්චර් වෙන්නේ නැහැ. ඔන්න ඉන්නේ. මේ තව ඉන්න මෙන්න මෙතන ඉන්නේ මේ. අන්න පේනදී මේකට විදුරු සහ කෙහෙල් කුඩ දාලා තියෙනවා. දැන් සතියක් පළ කරගෙන තමයි පැටව දාගෙන තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි මම ගාන මාළු ටික. අපි දැන් තව හොඳ මොන්ස්ටර් ටැංක් එකක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි මොන්ස්ටර් ටැංක් එකක් හදද්දී ආයෙ හමු වෙමු. ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ලයික් කරන්න. හරි එහෙනම් යනවා. ආයෙ බෝල්.